2025 අවුරුද්ද තුළ ලාදුරු රෝගීන් 1282ක්. මේ කතා කරන්නේ කොහේ ගැනද? මේ ගැන ඔයාලා දැනුවත්ද? මේ මොන රට ගැනද කතා කරන්නේ? මේ වෙන කොහෙවත් නෙවෙයි. මේ අපේ ශ්‍රී ලංකාව ගැන. අපි ජීවත් වෙන අපේ රට ගැන තමයි මේ කතා කරන්නේ. 1995 වසරේදී අපේ ශ්‍රී ලංකාවේ මේ ලාදුරු රෝගය සදහටම තුරන් කරා. ඊට පස්සේ නැවතත් මේ ක්‍රමයෙන් අවුරුද්දක් තුළ සොයාගන්න ලාදුරු රෝගීන් ගණන වැඩි වෙලා තියෙනවා. ඔයාලා දන්නවද මේ 2025 අවුරුද්ද තුළ සොයාගත්ත මේ 1282කින් 10% අවුරුදු 15ට අඩු කුඩා ළමුන් කියලා. ඉතින් ඔයා මේ ලාදුරු රෝගය ගැන දන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් Brush with Health Tips YouTube channel එක subscribe කරලා මම එක දිගටම රැඳලා ඉන්න. ලාදුරු කියන්නේ මොකක්ද? ලාදුරු කියන්නේ බැක්ටීරියාවක් නිසා හටගන්න දරුණු ආසාදිත තත්ත්වයක්. ඉතින් මේ ලාදුරු රෝගය ප්‍රධාන වශයෙන්ම මිනිසයාගේ බලපාන්නේ හමට, ඒ වගේම ඇස්වලට, ඒ වගේම ස්නායු පද්ධතියට. ඉතින් මේ ලාදුරු රෝගය තුළ ගන්න පුළුවන් ප්ලස් පොයින්ට් එකක් තියනවා නම් ඒ තමයි මේ ලාදුරු රෝගය ව්‍යාප්ත වෙන්නේ ගොඩක් හිමින් කියන එක. ඉතින් මේ ලාදුරු රෝගය ගැන කතා කරද්දී අපේ මිනිස්සු අතින් වෙන ලොකුම මිස්ටේක් එක මොකක්ද කියලා දන්නවද? මේ ලාදුරු රෝගයත් එක්ක අපි මුලින්ම හඳුනා ගන්න තියෙන අපේ රෝග ලක්ෂණ මිනිස්සු නොසලකා හරිනවා. සමහර විට ඒක නොදැනුවත්කම වෙන්නත් පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ මානසිකත්වයක් තියෙනවා ලාදුරු කියලා හොයාගත්තොත්, ඒ කියන්නේ මිනිස්සු අතරට ගියොත් මට ලාදුරු කියලා දැනගත්තොත් ඒක ලැජ්ජාවටපත් වෙන්න ඕන කරුණක් කියලා මිනිස්සුන්ගේ ඔළුවල තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා ඉක්මනින්ම ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. මෙන්න මේ තත්ත්වය නිසා තමයි මේ ලාදුරු රෝගය මෙච්චරට බරපතල වෙලා තියෙන්නේ. අපි බලමු මොනවද මේ ලාදුරු රෝගය වැළඳුනහම අපිට හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ කියලා. මුලින්ම ඔයාගේ හැමේ අඳුරු පැහැති එහෙම නැත්නම් ලා පැහැති ලප කැලැල් ඇති වෙනවා. ඒ ලප කැලැල් ඔයා මෙහෙම අල්ලලා බැලුවොත් ඔයාට ඒක දැනෙන්නේ නැහැ. ඔයාට හිරිවැටෙලා වගේ තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාගේ අත්පා හිරිවැටෙන්න ගන්නවා. ඔයාගේ අත්පා දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සනීප වෙන්නේ නැති තුවාල තියෙනවා. කොච්චර බෙහෙත් කරත් දිගින් දිගටම බෙහෙත් කරත් සනීප වෙන්නේ නැති තුවාල තියෙනවා. ඒ වගේම ඔයාගේ ඇස් වියලි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම ඔයාට පේන්න ගන්නේ බොඳ වෙලා වගේ. ඉතින් මෙන්න මේවා තමයි මේ ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ. ඉතින් ලාදුරු කියන්නේ ගොඩක් බය වෙන්න ඕන දරුණු විදිහට බෝ වෙන රෝගයක් නෙවෙයි. ඉතින් අපි හරි විදිහට මුලින්ම රෝග ලක්ෂණ හඳුනගෙන අපිට හරි විදිහට ප්‍රතිකාර කරන්න පුළුවන් නම් මේ ලාදුරු රෝගය අපිට මුළුමනින්ම සනීප කරන්න පුළුවන්. ඉතින් මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඔයා ඉක්මනින් මේ රෝග ලක්ෂණ හඳුනාගත්තොත්, ඉක්මනින් ප්‍රතිකාර කරන්න පටන් ගත්තොත් ඔයාට මේ ලාදුරු රෝගය ස්නායු වලට හානි වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට ඇතිවෙන ආබාධ තත්ත්වයන් වළක්ව ගන්න පුළුවන්. අන්තිම වශයෙන් ඔයාගේ ජීවිතය ඔයාට බේර ගන්න පුළුවන්. ඉතින් ලාදුරු රෝගය ගැන තවදුරටත් දැනගන්න කැමතිද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් Brush with Health Tips YouTube channel එක subscribe කරලා මම ඒක දිගටම රැඳිලා ඉන්න. ගිහින් එන්න.